හයි මුලෂාන් අයි බලමු මේ වීක් එකේ තියෙන බෙස්ට් ට්‍රේඩින් සෙටප්ස් ටික මොනවද කියලා. ඉතින් වෙනද වගේම මේ වීක් එකේ මම ට්‍රේඩින් සෙටප්ස් ගෙනල්ලා තියෙනවා 9ක් මේ ගෝල්ඩ් නස් 100 නැතුව. ඉතින් ඒ කරන්සි පෙයාර්ස් ටික තමයි USD CHF, AUD USD, AUD CAD, GBP AUD, NZD CAD, Euro AUD, NZD USD, USD CAD, Euro USD. ඉතින් අපි යමු setups වලට. අපි බලමු මේ වීක් එකේ තියෙන trading setups මොන වගේ setups ද අපිට තියෙන්නේ කියලා. ඉතින් USD CHF weekly chart එක ගත්තාම weekly bearish, daily ගත්තාම daily bearish. ඉතින් මෙන්න මේ area of interest එක reject වෙලා තියෙනවා. ඉතින් 4 hour ගත්තාම අපිට පුළුවන් වෙන්නේ මෙන්න මේ 4 hour area of interest එක break and retest trade එක ගන්න. ඉතින් EMA ගත්තාම EMA reject වෙලා තියෙනවා. ඒතර pull back එක එයා pull back එක හොඳට pull back කරලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් හොඳ setup එකක් මෙන්න මේ zone එක break and retest වෙනකොට අපට lower time frames ගිහිල්ලා අපිට පුළුවන් ඒ trade එක ගන්න. ඉතින් USD CHF sell කරන්න තමයි මේ week එකේ අපිට තියෙන්නේ. ඊට පස්සේ AUD USD ගත්තාම AUD USD weekly bearish, daily ගත්තාම daily bearish. ඉතින් area of interest එකේ තමයි area of interest එක reject වෙලා මේක AUD USD අපිට ගිය සතියේ තිබ්බ trade එකක්. හැබැයි එයාගේ retest එක හරියට අපිට බලා ගන්න බැරි වුණා. ඒ කියන්නේ එයාගේ retest එක හරියට දුන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ week එකේ තවට ඒ setup එක අපිට තියෙනවා. ගොඩක් වෙලාවට මේ USD government cut එක නිසා වෙන්න ඕන USD pairs ගොඩක් run වෙන්නේ නැත්තේ, මේ volatile වෙන්නේ නැත්තේ. ඉතින් AUD USD ගත්තාම daily doji එක තමයි, doji candle එකක් තමයි හැදිලා තියෙන්නේ. ඉතින් 4 hour ගත්තාම 4 hour දැනට bullish වෙලා තියෙනවා. ඉතින් 4 hour මෙන්න මේ area of interest එක කියන්නේ තාම තියෙන්නේ 4 hour bullish නිසා. ඉතින් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ AOI එක break and retest trade එකක් බලන්න. හරි, break and retest තමයි අපිට trade එක බලන්න වෙන්නේ. ඉතින් AUD USD අපිට sell කරන්න තමයි මේ week එකේ තියෙන්නේ. ඉතින් ඊළඟ currency pair එක විදියට AUD CAD තමයි ගන්න. ඉතින් AUD CAD bearish engulfing එකක් තමයි හැදිලා තියෙන්නේ. ගොඩක් දැන් technically ගත්තාම අපිට මේක sell කරන්න තමයි තියෙන්නේ. හැබැයි මට කියන්නේ දැන් ගොඩක් වෙලාවට මේ ෆන්ඩමෙන්ටල් පැත්ත ගැන පොඩ්ඩක් චුට්ටක් මම කතා කරන්නම්. CAD එකට දැන් ගවර්න්මන්ට් කට් එක තියෙන නිසා ගොඩක් අර ටැරිෆ් එක CAD එකට තියෙන නිසා දැන් ගවර්න්මන්ට් කට් එකත් එක්ක ඒ කොරලේෂන් එකක් චුට්ටක් බලපානවා කියලා මට පොඩ්ඩක් තේරෙනවා. කැනඩාවේ IR එක තියෙනවා interest rate decision එක 29 වෙනිදා. මට හිතෙනවා සාමාන්‍යයෙන් monetary policy statement එක ගොඩක් දුරට CAD වලට මේ positive වෙයි කියලා. ඒ කියන්නේ CAD එකට positive වුණොත් අනිවාර්යයෙන්ම AUD CAD bearish වෙනවා. ඒතර cut එක basis point 25කින්
කට් කරන්න ඕනේ කියලා තමයි අරගෙන ඒ කට් එකේදී වීක්නස් එකක් එයි. බොහෝ දුරට ඒ වීක්නස් එක තියෙන එකක් නැහැ. හරි. ඉතින් AUD CAD මේ වීක් එකේ අපිට සෙල් කරන්න තමයි තියෙන්නේ ඩේලි හොඳ ඒ කියන්නේ හොඳ පින් බාය එකක් එක්ක bearish confirmation එකක් තමයි අපිට තියෙන්නේ. ඉතින් 4 hour ගත්තාම 4 hour තාම bearish කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙයාගේ මෙන්න මේක මේ low එක break වෙලා නැහැ. ඉතින් එතකොට අපිට සිද්ධ වෙනවා මෙන්න මේ area of interest එක break and retest වෙනකම් බලන් ඉන්න. ඉතින් මම ඊළඟ currency pair එක විදිහට GBP AUD ගන්නවා. GBP AUD weekly ගත්තාම හොඳ bearish engulfing candle එකක් තමයි close වෙලා තියෙන්නේ. daily ගත්තාම daily වෙන මේ විදිහට තමයි තියෙන්නේ. හැබැයි daily මේ විදිහට break වෙලා තියෙනවා low එක. විතර bearish. ඉතින් මෙයාගේ high එකයි මෙයාගේ low එක ගත්තාම 4 hour අපිට සිද්ධ වෙනවා ඉන්න මෙයාගේ pull කියන්නේ pull back එකක් එනකම්. ඉතින් එතකොට ගොඩක් දුරට GBP AUD එක 4 hour bullish වෙලා සාමාන්‍යයෙන් ආයේ 4 hour bearish වෙනකම් අපිට ඉන්න වෙනවා. ගොඩක් වෙලාවට මේ trade එක සාමාන්‍යයෙන් බදාද වගේ වෙද්දි තමයි සාමාන්‍යයෙන් අපිට confirmation එන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. හරි. එතකොට GBP AUD අපිට sell කරන්න තමයි තියෙන්නේ. එතකොට NZD CAD weekly ගත්තාම NZD CAD weekly bearish. එතකොට daily ගත්තාම daily කරින් GBP AUD එක වගේ හොඳ pin buy එකක් එක්ක close වෙලා තියෙනවා. ඉතින් 4 hour ගත්තාම 4 hour bearish engulfing එකත් එක්ක දැන් මේ EMA එක break වෙලා දිනවා. break and retest අපිට පුළුවන් මේ AOI එක break වුණාම entry confirmation බලලා මේ trade එකට enter වෙන්න. NZD CAD මේ week එකේ අපිට තියෙන්නේ sell කරන්න. එතකොට euro AUD තමයි අපේ ඊළඟ currency pair එක වෙන්නේ. ඉතින් euro AUD ගත්තාම weekly bullish කියලා තමයි අපිට පේන්නේ. එතකොට daily ගත්තාම daily අපිට තියෙන්නේ bearish engulfing එකකින් පස්සේ weakness buy කෙනෙක් තියෙනවා. ඉතින් මේක bearish confirmation එකක්. එතකොට ගත්තාම daily අපිට trend එක පැත්තෙන් ගත්තාම daily තාම bullish. හැබැයි මේක risk trade එකත් කියන්න ඕන. ඉතින් අපි බලමු confirmations එක්ක දැන් 4 hour වගේ confirmation බැලුවාම මේ වගේ confirmation මේක හොඳ confirmation එකක් අපිට sell කරන්න. ඉතින් අපි බලමු trend එකේ support එකක් නැහැ. counter trade එකක් තමයි අපිට ගන්න වෙන්නේ. බලමු මේ trade එක මොන වගේ විදියට අපිට entry signals දෙයිද කියලා. ඉතින් මම බලන් ඉන්නේ AUD euro AUD sell කරන්න. ඊළඟ currency pair එක විදියට NZD USD ගන්නවා. ඉතින් NZD USD weekly bearish daily ගත්තාම daily bearish. ඉතින් daily අපි මෙන්න මේ area of interest එක reject වෙනකන් තමයි ඉන්නේ. තාම area of interest එක ඇතුලේ තමයි market එක තියෙන්නේ. එතකොට 4 hour ගත්තාම 4 hour තාම bullish. හරි. 4 hour තාම bullish. එතකොට 4 hour අපිට සිද්ධ වෙනවා bearish වෙලා මෙන්න මේ area of interest එක break and retest වෙනකන් ඉන්න. USD වලත් කැන්ඩිලා තියෙනවා. දැන් USD වලත් බදාදා රැට
ඉන්ට්‍රස්ට් රේට් ඩිවිෂන් එක තියෙනවා. ඒතර ඉන්ට්‍රස්ට් රේට් ඩිවිෂන් එකට අනුව 20.25කින් කට් වෙන්න ඕන. හැබැයි කට් එක වුණොත් ඒ කට් එකේ කට් එකෙන් කට් එක වෙන වෙලාවේ වීක්නස් එකක් එන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට මෙන්ට්‍රි පොලිසි මීටින් එක හරිද මෙන්ට්‍රි පොලිසි ෆෙඩ් ප්‍රෙස් කන්ෆරන්ස් එක ගොඩක් දුරට USD එක ස්ට්‍රෝං වෙන්න පුළුවන්. ඉතින් එතකොට ගත්තහම අපිට සාමාන්‍යයෙන් ඊට කලින් අපිට එන්ට්‍රි සිග්නල් දීලා තියෙවි කියලා හිතන බලාපොරොත්තු වෙනවා. ට්‍රෙන්ඩ් එකට කන්ටිනියු තියෙන නිසා අපි බලමු NSD USD මොකද වෙන්නේ කියලා. NSD USD මේ වීක් එකේ අපිට සෙල් කරන්න තමයි තියෙන්නේ. අපිට NSD USD පස්සේ අපිට තියෙන්නේ USD CAD. USD CAD previous week එකේත් අපිට හොඳ entry එකක් තිබ්බා. හැබැයි ඒක entry signals වලට පටහැනිව තමයි ගියේ. ඉතින් ඒක නිසා ඒ ට්‍රේඩ් එක දෙන්න බැරුණා. හැබැයි මෙතනදි ගත්තාම හොඳ liquidity pin buy එකක් තියෙනවා මේ වීක් එකේ. එතකොට USD CAD ගත්තාම මේ වීක් එකේ දෙකම strong week වෙන්න පුළුවන්. මොකද දෙකේම main fundamental news තමයි රිලීස් වෙන්න තියෙන්නේ. ඒක නිසා ගොඩක්ම දුරට මේ USD CAD වලින් ඈත් වෙලා ඉන්න එක තමයි හොඳ. මොකද මාකට් එක උඩ පහළ ගිහිල්ලා stop loss hunt වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා හොඳට බලලා හොඳ ඉවසීමෙන් තමයි මේ USD CAD ට්‍රේඩ් කරන්න ඕන. USD CAD daily bullish. හැබැයි මේ හැදිලා තියෙන candle formation එකත් එක්ක අපිට weakness එකක් තමයි පේන්නේ. ඉතින් බලමු මෙන්න මේ area of interest break and retest එක USD CAD මොකද කරන්න පුළුවන් කියලා. sell කරොත් අපිට counter trade එකක් තමයි daily හම්බෙන්නේ. buy කරොත් අපිට trend continuation trade එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ අන්තිම currency pair විදිහට මම තෝරගෙන තියෙන්නේ euro USD. euro USD ගත්තාම weekly තාම bullish. daily ගත්තාම daily bearish. ඒතර daily මෙන්න මේ වගේ week candle තුනක් තමයි හැදිලා තියෙන්නේ. එතකොට EMA එකෙන් retest වෙලා තියෙනවා. area of interest එක reject වෙලා තියෙනවා. ඉතින් මේ trend එකට අදාළව අපිට තව area of interest එකක් දාගන්න පුළුවන්. හරි. එතකොට ඒක රිජෙක්ට් වෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු මොන වගේ විදිහට channel එක open වෙයිද දන්නේ නැහැ. 4 hour ගත්තාම 4 hour මෙන්න මේ පල්ලෙහා තියෙන area of interest එක break and retest වෙනකම් අපිට බලන් ඉන්න වෙනවා ඉවසීමෙන් trade එක ගන්න. ඉතින් බලමු මේ week එකේ මේ best trade idea මේ trade මම trade කරන්න ඉන්න currencies වලින් මොන වගේ setups එයිද කියලා. කටි trade කරනකොට අනිවාර්යයෙන්ම risk management ටික use කරන්න, හොඳ mindset එකක් තියාගන්න. profits ගැන වද වෙන්න එපා. මොකද profits කියන්නේ ඔයාලගේ output එක. ඒ output එක ගැන හොඳ වෙන්න නම් ඔයාලා හොඳ විදියට discipline එක ඉන්න. ඒ ටික කැඩුනොත් නරක විදියට තමයි ඔයාලට output එක හම්බෙන්නේ. ඒක නිසා profits කියන දේ ගැන අපි වද වෙන්න ඕන දෙයක් නෙවෙයි. discipline ටික කඩා ගන්න නැතුව තමයි අපි ඉන්න ඕන. එතකොට තමයි අපට profit එක ගැන සතුටු වෙන්න පුළුවන්. ඒක නිසා fundamental updates ගැන මම හැමදාමත් කියනවා වගේ මගේ server එකේ fundamental updates යනවා. ඉතින් ඔයාලට description එකේ තියෙනවා links. වගේම මේ ගන්න trade ideas මම free share කරනවා. ඉතින් ඒ ideas උත් ඔයාලට අරගෙන සහ fundamental knowledge එකක් ගන්න පුළුවන්.
ඉතින් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ටෙලිග්‍රෑම් සහ ඩිස්කෝඩ් කමියුනිටි එකේ ලින්ක්ස්. ඔයාලට පුළුවන් ෆ්‍රී එකට ජොයින් වෙන්න. එහෙනම් පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න. නෙක්ස්ට් වීක් එකේ හම්බ වෙමු.